ඉතින් ඔන්න ඔයාලට අද මම ගෙනත් තියෙනවා 2025 මිලදී ගන්න පුළුවන් සුපිරිම 50000ට අඩුවෙන් ෆෝන්ස් පහක්. ඉතින් ඒ කියන්නේ මිඩ් රේන්ජ් ෆෝන් පහක්. ඉතින් ඔයාලා මේ ෆෝන් පහෙන් එක ෆෝන් එකක් මිලදී ගන්න ඕන. මොකද්ද මිලදී ගන්න හොඳම ෆෝන් එක කියලා අද මම මේ වීඩියෝ එකෙන් කියනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළට තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අපි යමු බලන්න මගේ ලිස්ට් එකේ පස්වෙනි ෆෝන් එක. ඒ කියන්නේ 29990කට මිලදී ගන්න පුළුවන් පස්වෙනි ෆෝන් එක. ඒ කියන්නේ මුදලින් අඩුම මගේ ලිස්ට් එකේ ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Samsung Galaxy A06 කියන ෆෝන් එක. මේක අපිට 4GB RAM එකක් සහ 64GB ROM එකකින් මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙබ්සයිට් එකේ ඉන්නේ. ඔයාලගේ ෂොප් එකකින් ඔයාලා මිලදී ගන්නවා නම් මේ ෆෝන්ස් වල ප්‍රයිස් එක රුපියල් 3000 4000 5000 අඩු වැඩි වෙන්න පුළුවන්. මේකේ නම් තියෙන්නේ 20990යි කියලා. ඉතින් මේ ෆෝන් එක අපිට චුට්ටක් පල්ලෙහාට ගිහපුවම බලා ගන්න පුළුවන්. පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා තියෙනවා. ඒකේ අපිට ටිකක් යට ගිහපුවම බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ෆෝන් එක ලොන්ච් කරලා තියෙනවලු 2024 අගෝස්තු 16 වෙනිදා. ඉතින් ඒ වගේම තමයි මේකේ බොඩි එක ගැන කතා කරොත් මේකේ weight එක බලා ගන්න පුළුවන්. RAM 189ක් වෙනවා කියලා මෙයාලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ අඟල් 6.7ක ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි 720ට 1600 කියන resolution එකකින් අපිට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ටිකක් යටට ගියපුවම අපිට බලා ගන්න පුළුවන් මේකේ Android 14 support කරනවා කියලා මෙයාලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි තව ටිකක් යටට ගියපුවම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ storage එක 64 කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ RAM එක 4GB කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ ෆෝන් එක වර්ග දෙකකින් දී ගන්න පුළුවන්. ROM එක 128 විදියටයි RAM එක 6GB විදියටයි ඔයාලා මේ ෆෝන් එක මෙලදී ගන්න පුළුවන්. ඉතින් මේක මේන් කැමරා එක අපිට බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 50ක කැමරා එකක් තියෙනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ටිකක් යට ගියපුවම අපිට මේකේ selfie කැමරා එක විදියට බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 8ක කැමරා එකක්. ඊට පස්සේ අපි තව ටිකක් යට ගියපුවම මෙන්න මේකේ බලා ගන්න පුළුවන් charging port එක විදියට මෙයාලා සඳහන් කරලා තියෙන්නේ USB Type C port එකක් තමයි. ඉතින් මේ ෆෝන් එක ගැන කතා කරොත් මම මේකට රේටිං එකක් දෙනවා 4.0 වගේ රේටිං එකක් තමයි මම මේකට දෙන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් ඉතින් අපි යමු අපේ ලිස්ට් එකේ 4 වෙනි ෆෝන් එක බලන්න. ඒ කියන්නේ Honor X6B කියන ෆෝන් එක බලන්න. ඒකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් 39490යි. අර මම කලින් කිව්වා වගේ රුපියල් 3000 4000 අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි මේක යටට ගිහපුවම මේකේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ලොන්ච් කරලා තියෙන්නේ 2024 ජූනි 13 වෙනිදා. ඉතින් මේ ෆෝන් එකේ අපිට බොඩි එක ගැන කතා කරපුවම weight එක බලා ගන්න පුළුවන් වෙනවා. gram 192ක් වගේ weight එකක් තමයි අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි ටිකක් යටට ගිහපුවම අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා 128GB ROM එකකින් සහ 4GB RAM එකකින්. ඒ වගේම තමයි අපිට තව මේකේ බ්‍රෑන්ඩ් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේක ෆෝන් වර්ග අපිට 4කින් මිලදී ගන්න පුළුවන්. එක තමයි 128GB ROM එකකින් සහ 4GB RAM එකකින්. දෙක තමයි 128GB ROM එකකින් සහ 6GB RAM එකකින්. තුන්වෙනි එක තමයි 256GB ROM එකකින් සහ 4GB RAM එකකින්. ඒ වගේම තමයි හතරවෙනි එක විදියට බලා ගන්න පුළුවන් 256GB ROM එකකින් සහ 6GB RAM එකකින්. ඊට පස්සේ අපිට මේකේ මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙගාපික්සල් 5ක selfie කැමරා එකකුත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ Type C port එක තමයි. ඊට පස්සේ අපි ටිකක් යටට ගිහුවම මේකේ මිලිඇම්පියර් 5200ක මේකේ අපිට බැටරි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඔයාලා ෆෝන් එකක් හොඳට පාවිච්චි කරනවා නම් ඔයාලා මේ ෆෝන් එක දවසක් වගේ හොඳට පාවිච්චි කරන්න පුළුවන්. දවසකට වැඩියෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේකට අපි රේටිං එකක් දෙනවා නම් මේකටත් අපිට 4.0 වගේ රේටිං එකක් මේ ෆෝන් එකටත් දෙන්න පුළුවන්. අපි එහෙනම් යමු අපේ ලිස්ට් එකේ තුන්වෙනි ෆෝන් එක බලන්න. ඉතින් මේ තියෙන අපේ ලිස්ට් එකේ තුන්වෙනි ෆෝන් එක Xiaomi ලාගෙන් රිලීස් කරපු Redmi 14C කියන මෙන්න ෆෝන් එක අපිට මේකේ මිලදී ගන්න පුළුවන් වෙනවා රුපියල් 39990කට වගේ මිලකට. ඉතින් මේක අපිට යටට ගිහපුවම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක බලා ගන්න පුළුවන්. මේක ලොන්ච් කරලා තියෙන්නේ 2024 අගෝස්තු 30 වෙනිදා. ඉතින් මේකේ weight එක බලා ගන්න පුළුවන් ග්‍රෑම් 204ක්. ඒ වගේම තමයි ග්‍රෑම් 207ක් ග්‍රෑම් 211ක් වගේ weight 3කින් බලා ගන්න මේ ෆෝන් එකේ පුළුවන් වෙනවා. ඉතින් මේකේ dual sim තියෙනවා. අනිත් ෆෝන් දෙකේමත් අපිට කියන්න බැරි වුණා dual sim පහසුකම තියෙනවා. ඒ වගේම තමයි මේක අපිට අඟල් 6.8ක ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ
720ට 1640 කියන රෙසලූෂන් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මට කියන්න බැරි වුණා අර හතරවෙනි ෆෝන් එකේ රෙසලූෂන් එක. ඉතින් ඒකේ තියෙන්නේ අඟල් 6.56ක ඩිස්ප්ලේ එකක් තමයි. ඒකේ තියෙනවා 720ට 1612 කියන රෙසලූෂන් එකකින් අපිට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ආපහු යමු අපි අර ෆෝන් එකට. ඉතින් මම ඒ කියවනේ අඟල් 6.88ක ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම තමයි 720ට 1600 කියන රෙසලූෂන් එකකින් අපිට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේකට Android 14 support කරනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. තව ටිකක් කැලට ගිහුවම අපිට මේ ෆෝන් එක වර්ග 4කින් මිලදී ගන්න පුළුවන්. ROM එක 128 විදිහට, RAM එක 4GB විදිහට මිලදී ගන්න පුළුවන් වෙනවා. 128GB ROM එක විදිහට, 16GB RAM එක විදිහට මිලදී ගන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි 128GB ROM එක විදිහට, 8GB RAM එක විදිහට මිලදී ගන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි 256GB ROM එක විදිහට 4GB RAM එක විදිහට අපිට මේ ෆෝන් එක මිලදී ගන්න වෙනවා. අනිත් එක තමයි 256GB විදිහට 8GB RAM එක විදිහට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ කැමරා එක බලුවොත් මේන් කැමරා එක විදිහට මෙගාපික්සල් 50ක කැමරා එකක් බලා ගන්න පුළුවන් වෙනවා. සෙල්ෆි කැමරා එක විදිහට මෙගාපික්සල් 13ක කැමරා එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Type C port එක. ඊට පස්සේ අපිට මේකේ mAh 5160ක බැටරි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේ ෆෝන් එකට දෙන්න පුළුවන් 4.5 වගේ රේටින් එකක් මේ ෆෝන් එකට දෙන්න පුළුවන්. හරි, එහෙනම් අපි යමු අපේ ලිස්ට් එකේ දෙවෙනි ෆෝන් එකට. ඉතින් මේ තියෙන අපේ ලිස්ට් එකේ දෙවෙනි ෆෝන් එක Honor X5 Plus කියන ෆෝන් එක. ඉතින් ඒක මිල වෙන්නේ 41490යි. අපි ටිකක් පල්ලෙහාට ගිහපුවම මේක ලොන්ච් කරලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් වෙනවා 2023 අගෝස්තු 16 වෙනිදා තමයි මේ ෆෝන් එක ලොන්ච් කරලා තියෙන්නේ. හිට් එක බලා ගන්න පුළුවන් RAM 188කින් මේකේ ඩුවල් සිම් පහසුකම තියෙනවා. ඒ වගේම තමයි අඟල් 6.56ක ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 720ට 1612 කියන රෙසලූෂන් එකකින් අපිට මේ ෆෝන් එක ගන්න පුළුවන්. ඉතින් අනිත් හැම ෆෝන් එකකම වගේ තිබ්බා Android 14. ඉතින් මේකේ තියෙන්නේ Android 13 තමයි. අපිට මේකේ පල්ලෙහාට ගිහපුවම බලා ගන්න පුළුවන් වෙනවා. මේක අපිට මිලදී ගන්න පුළුවන් වෙන්නේ 64GB ROM එකක් විදිහට සහ 4GB RAM එකක් විදිහට. ඉතින් තව ටිකක් අපිට පල්ලෙහාට ගිහපුවම මෙන්න මේ ෆෝන් එකේ බැටරි එක බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ බැටරි එක තියෙන්නේ mAh 5200ක් විදිහට. ඉතින් මේකේ තියෙන Type C port එක. ඉතින් මේකට අපිට රේටින් එකක් දෙනවා නම් මේ ෆෝන් එකට 4.5 වගේ රේටින් එකක් දෙන්න පුළුවන්. හරි, එහෙනම් ඉතින් අපි යමු අපේ ලිස්ට් එකේ වැදගත්ම ෆෝන් එක. ඒ කියන්නේ number 1 ෆෝන් එක බලන්න. මේ තියෙන්නේ අන්න ඒ ෆෝන් එක Samsung Galaxy M15 කියන ෆෝන් එක. ඉතින් මේක අනිත් ෆෝන් වලට වඩා ගොඩක් වෙනස් වෙන්නේ මොකද මේක 5G ෆෝන් එක. 47990කට මිලදී ගන්න පුළුවන් 5G සුපිරිම ෆෝන් එකක් තමයි මෙන්න මේ Samsung විසින් රිලීස් කරපු Galaxy M15 5G ෆෝන් එක. ඉතින් මේක අපිට description එක විදිහට බලා ගන්න පුළුවන්. මේක launch කරලා තියෙන්නේ 2024 මාර්තු 9 වෙනිදා තමයි. ඊට පස්සේ මේකේ weight එක විදිහට බලා ගන්න පුළුවන්. RAM 217ක weight එක මේකේ අපිට බලා ගන්න පුළුවන්. dual sim පහසුකම තියෙනවා. ඒ වගේම තමයි මේකේ අඟල් 6.5ක ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ අපිට අඟල් 6.5ක ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ටිකක් යට ගිහපුවම අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා 1080ට 2340 කියන රෙසලූෂන් එකේ මෙන්න මේ ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකට Android 14 support කරනවා. ඒ වගේම තමයි අපිට තව ටිකක් පල්ලෙහාට ගිහපුවම මේ ෆෝන් එකත් අපිට කාණ්ඩ 4කින් මිලදී ගන්න පුළුවන් 128 ROM එකක් සහ 4GB RAM එකක් විදිහට. අනිත් එක තමයි 128GB ROM එකක් සහ 6GB RAM එකක් විදිහට. අනිත් එක 128GB ROM එකක් සහ 8GB RAM එකක් විදිහට. අනිත් ෆෝන් එක 256GB ROM එකක් සහ 8GB RAM එකක් විදිහට මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක් තියෙනවා. සෙල්ෆි කැමරා එක විදිහට මේකේ මෙගාපික්සල් 13ක කැමරා එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Type C port එක. පල්ලෙහාට ගිහපුවම අපිට බලා ගන්න පුළුවන් අනිත් ෆෝන් එකකටවත් නැති විදිහට මෙන්න මේ ෆෝන් එකේ mAh 6000ක බැටරි එකක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එකට අපි රේටින් දුන්නොත් 5.0 වගේ රේටින් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ ෆෝන් එකට හොඳම හොඳ රේටින් එකක් දෙන්නත් පුළුවන්. ඉතින් මම අර කලින් කිව්වා වගේම මේකේ 47990 තියෙන්නේ. රුපියල් 3000 අඩු වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා රුපියල් 50000ට අඩුවෙන් හොඳ ෆෝන් එකක් හොයනවනම් මං හිතනවා මෙන්න මේ ෆෝන් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලා 30000ට අඩුවෙන් වගේ හොඳ ෆෝන් එකක් හොයනවා නම් මෙන්න මේ Samsung Galaxy A06 කියන
ෆෝන් එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මං හිතනවා අද ගෙන ආපු වීඩියෝ එකේ ඔයාලා රුපියල් 50000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් සුපිරිම සුපිරි ෆෝන් 5ක් ගැන හොඳ නොලෙජ් එකක් එන්න ඇති කියලා. ඉතින් ඔයාලා රුපියල් 20යි. ඉතින් ඔයාලා රුපියල් 20000ට අඩුවෙන් ෆෝන් හොයනවනම් මම මෙන්න මෙතනින් කාඩ් එක දාලා තියන්නම්. ඒකෙනුත් ඔයාලට ගිහිල්ලා රුපියල් 20000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් සුපිරිම සුපිරි ෆෝන් 5ක් ගැන මම ඒ වීඩියෝ එකනොත් කතා කරනවා. ඉතින් අද මං ගෙන ආපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා නම් දැන්ම පල්ලෙන් තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා ඊට එහා තියෙන bell icon එකත් all press කරලා මේ වීඩියෝ ඔයාගේ යාළුවෙක්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා. දැන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් මම මගේ යාළුවෝ හැමෝගෙම සමු ගන්නවා. මගේ යාළුවෝ හැමෝටම එන ජය වේවා.